ඔබ දකින ලෝකය ඇත්තක්ද? ඇත්තටම ලෝකය කියන්නේ මොකක්ද? බුදුදහමට අනුව ලෝකය කියන්නේ අපෙන් බාහිරව පවතින දෙයක් නෙවෙයි. ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ආයතන හයට හමුවන අරමුණු සමුදායක් විතරයි. අපි හැමදාම කලේ දැනීම සහ දැනගැනීම කියන දෙක පටලවාගෙන ලෝකයක් මවාගන්න එකයි. යම් දෙයක් දැනෙන විට එය මගේ කියා හෝ බාහිර වස්තුවක් කියා නමක් දුන් සැනින් අපි ලෝකයට හසු වෙනවා. නමුත් සැබෑ දාර්ශනික දැක්ම නම් මේ හැම දැනීමක්ම ස්පර්ශය නිසා හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වී යන බව වටහා ගැනීමයි. උදාහරණයක් ලෙස තේ කෝප්පයක රසය ඇතිවන්නේ සීනි, තේ කුල සහ උණු වතුර යන දේවල් එක්වීමෙනි. නමුත් ඒ තේ රසය සීනි තුල හෝ තේ කුල තුල හෝ වතුර තුල පමණක් තනිවම පවතින්නේ නැත. අපේ ජීවිතයේ අප ලබන වින්දනයන්ද එලෙසම හේතුන් නිසා හටගන්නා ඵලයන් පමණක් වන අතර ඒවායේ සදාකාලික හිමිකරුවෙකු හෝ පවතින ලෝකයක් සොයාගත නොහැක. ලෝකය තුල හික්මෙනවාට වඩා ලෝකය අතහැරෙන විදිහට සිහිය පවත්වන්න පුරුදු වෙන්න. අපිට හමුවන රූප, ශබ්ද, ගන්ධයන් පිටුපස හඹා නොගොස් ඒවා හුදු ධර්මතාවයන් පමණක් ලෙස දැකීම සැබෑ නිදහසට මගයි. මේ මොහොතේ උපදින සිතුවිල්ල ඒ මොහොතේම අතහැරීමට තරම් අපේ සිහිය අවදි කර ගනිමු.